හෙලෝ භාග්‍යා ඔයා ගෙදර ගියාද? ගෙදර මොනවද මට තමසට එව්වේ? කූල් ඩ්‍රින්ක්ස් අනේ. කූල් ඩ්‍රින්ක්ස්? එහෙනම් මොකද මම අන්තිමට ඒ විදිහට හිටියේ? දුන්නත ඔයා මාර ලස්සනයිනේ අනේ. මාර ලස්සනයි යා. අවිහිංසක ජීවිත සමග සෙල්ලම් කළ සල්ලාලයකුගේ ඉරනම. ඔබ හිතන්න එපා මම ඔබට බය නැවතුණා කියලා. ඔව් මං ජරා මිනිහෙක්. ඔබ පත්තිනි අම්මනේ. මොහොතක හැඟීමකට ඉඩදී ජීවිතයම උකස් කළ අපේ කාලේ ගෑනුන්. එහෙම අර වීඩියෝස් ටික ඩිලීට් කරන්න. ලය පුරා පිරි සහෝදරත්වයේ පොරොන්දුව. වෙනගෙට මොකක් හරි නපුරක් වෙලා තිබුණොත් ඊළඟ ලීක් වීඩියෝ එක රීච් එක වෙයි යා. ඔයා මට බොරුවක් කරන්නේ නැහැ නේද නංගියේ? දැන් ඉතින් ඔයා මං කියන විදියට ඉන්න ඕන. දන්නවද නැත්තම්? දැන් ඉතින් ඔයාගේ අයියට බම්බු ගහ ගන්න කියන්නේ. පාර බල්ලා. ගින්නට පෙම්බැඳ සීතල පිණිකැටසේ දියවකිය අපේ කාලේ ජීවිත කතන්දර පෙළක දෙවන දිගහැරුව. සීත